प्रिय देवतिरोपित देव स्पर्धित देव गुणोपित मगध जयोगे शूरवीर बल शक्ति प्रभाकर प्रजा दया करुणाशीना सब अतिरज सरदे जन सरोज जननी दल धरणी पंपया सदर जय अभिलाषी नरनि दूरदे ශීල තටාකේ ගිලෙමින් ස්නානය කරමින් සිටි මම තටාකේ ගිල්ලෝ හිසත් වේගයෙන් නසවමින් තටාකේ නැගිට්ටේ කෙස්මගින් ශීර හැම තැනම විසි කරමින් ශීර බිඳු මගේ ශක්තිමත් ලය දිගේ පහළට රූටද්දී මං තටාකෙන් එළියට පා තබාවා. सो संकावो ने संगापणे सत्विति सत्रत्न यदि दुरन्ने उस्मितिका मैं देशये रजुगे निदय हसरल विविधने प्राणयी रजुगे सुरत हिरुसे देदवान सामयी धर्म चक्र तेन तेन निचाया සියලු දනන් සමගින්ම තැඹුණිනිනා මේඝයයි මෞර්ය වංශවල පතුරන වර්ෂාවේ එනකොටම මට දැනුණා මං ආසම කරපු සුවඳ. ඔව් ඒ සුවඳමයි. ලැවෙන්ඩර් කියන්නේ හිත සංසුන් කරවන සුවඳක්. මදක් සරාගී ඒ සුවඳ විඳින්න හැකි මේ රටෙන්ම මට විතරයි කියා මා නම් සිතන්නේ. මොකද ලැවෙන්ඩර් මල් පාත්තියක් තියෙන්නේ මේ මාලිගේ උද්‍යානයේ විතරයි. ඒ මාගේ පළමු ජන්මදිනයට විදේශ රටකින් මට ලැබුණු ත්‍යාගයක්. ඒ පුෂ්ප හැම කාලෙකම විකසිත වන්නෙත් නෑනේ. මම ඒ පුෂ්පයන්ට බොහෝ සෙයින් මනාපයි. ඒ වගේම ඒ වර්ණයටත්. සුවඳ දිගේ දැස් පෙයාගෙන කල්පනා කරමින් සිටි මා එක්වරම තිගැස්සුනේ මගේ කුටියේ දොර එක්වරම විවෘත වනවත් සමගම. අයියෝ මේ මගුලත් දැම්ම වදින්න ගත්තනේ. ෂිට් අපරාධ මගේ ලස්සන හීනේ. මොනව නැතත් මං ඒ හීනේ ලස්සනට හිටියා. දැන් කියලත් වෙනසක් නෑනේ. ළඟකදී ඉඳන් හැම සම්පූර්ණ හඳ පායපු රැයකම මට හීන වගේක් පේනවා. කතාවටත් කියනවනේ හඳ පායනකොට සමහරුන්ට මොන මොනවදෝ වෙනවා කියලා. එතකොට මටත් එහෙමද? මං විශ්වාස කරන විදිහට ඒ මගේ කලින් ආත්මෙ වෙන්න ඕන. ඒ ආත්මෙ මගේ නම සිහිනුවාරයන්. මම තමයි ඒ අධිරාජධානියේ මෞර්ය රාජවංශයේ යුවරාජ. තාම අභිෂේක කළා නම් නෑ. හැබැයි මමත් මේ දේවල් දැනගත්තේ ඔය හීන වලින්ම තමයි. හරියට ෆිල්ම් එකක් බලනවා වගේ. දැන් ඉතින් ඊළඟ ටික බලන්න ලබන මාස වෙනකන් ඉන්න ඕන. කොහෙද? මේ එලාම් එක කෑවනේ. හරි මම කියන්නම්කෝ මම ගැන. මම නිශාර සඳකිරණ ඒකනායක. දැක්කද මං කිව්වේ හඳත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. මං හරි අහිංසකයි. හා නැද්ද? මට අවුරුදු 24යි. මම කැම්පස් එකේ කරේ ෆැෂන් ඩිසයින් ඇන් මැනේජ්මන්ට් කෝස් එකක්. මගේ අම්මා නැති වෙලා තියෙන්නේ පොඩි කාලෙමයි. මං ඉන්නේ තාත්තයි ආත්තම්මයි එක්ක. තාත්තා නම් ඉතින් තාමත් හැන්ඩියා වගේ. ඇයි දන්නේ ආයි කසාදයක් බැඳෙන්නේ නැත්තේ. සමහර විට මං හින්දා වෙන්නේ නැති. ආච්චි නම් ගොඩක් සැරයි. හැබැයි මට නම් ගොඩක් ආදරේ. තව ඉස්සරහට බලමු.
අද අපේ බැජ් එකේ වෙජ් පාටිය. ෆැකල්ටි දෙක තුනක්ම අද මේකට එනවා. පාටිය තියෙන්නේ රැට වුණාට කලින්ම හෙට යන්න වෙනවා. ඉතින් මාත් මේකේ ඩාන්සින් අයිටම් එකකට ඉන්නවා. ඒ මගේ උමනාවට නම් නෙමෙයි. මගේ හොඳම යාළුවට එකපාරට නටන්න ආසාවක් ආපු හින්දා. පවුනේ පොඩි එකාගේ ආසාවනේ. අනිත් එක සෙට් එකම එක්ක එන්ජොයි කරන්න තියෙන අන්තිම අවස්ථාවනේ. මගේ අඹයා. උගේ නම හිමාංශු නිම්දිව් වලාකුළු රත්න. මගේ නොමේරු හිම වලාකුළ. සමහරු නම් සමහර වෙලාවට උගේ සර්නේම් එක බයිට් එකටත් ගන්නවා. ඌ මෙඩිකල් ෆැකල්ටි එකේ ඩොක්ටර් කෙනෙක් තමයි ඉතින්. මූ නම් මැරෙන්නේ නැහැ. ඔන්න මතක් කරනකොටම ගන්නවා. හෙලෝ ගුඩ් මෝර්නිං. ගුඩ් මෝර්නිං නෂු. උඹ කොහෙද ඉන්නේ? මං මේ එන ගමන්. එන ගම? කොයි හරියද? මග ඉතින්. ඇත්ත කියපන්. උඹ තාම ගෙදරනේ? ඌ මට එන්න කිව්වේ 8ට. දැන් 7:45යි. මාව ෂුවර් නැති නිසා තමයි කලින්ම කෝල් කරේ. මට උදේට නැගිටින්න ටිකක් කම්මැලි. ඇත්තම කියනවා නම් මං තාම ඇඳෙන් බැස්සෙත් නෑ. ඕවත් අම්මේ. මේ මං උඹට පස්සේ ගන්නම්. එහෙම කියලා මං ටක් ගාලා කට් කරා. බූරුවා. හැඟීම් අභියස දෙතල් පමණක් ගලුණ කතා කරන ඇස්. ඔය ඇස් කියන්නෙම මායාවක්.